හරි. අද මම කතා කරන්න යන්නේ හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු ගැන. ඒ කියන්නේ අපි සමාජගත සමාජ හැම වෙලේම මචං මේ සුදු චරිත සහ තලු චරිත කියලා දෙකක් ඉන්නවනේ. එතකොට ඕනම වෙලාවක ඔයගෙන් හරි තව මිනිස්සෙක් ගැන හුවොත් මිනිස්සු බොහෝ වෙලාවට කමෙන්ට් කරනවා එක්ක මෙයා හොඳ කෙනෙක් එක්ක නරක කෙනෙක් කියලා. සමාජය ගත්තාම එහෙම ක්ලියර් බෙදීමක් තියෙන හැබැයි මට හිතන විදිහට ඇත්තට මිනිස්සුන් අපිට එහෙම බෙදන්න පුළුවන්. සුදු මිනිස්සු කළු චරිත තියෙන මිනිස්සු එහෙම හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා බෙදන්න පුළුවන්. මම නිකන් පොඩි උදාහරණයක් කියන්නම් මේ මට හිතෙච්ච දෙයක් හරි. නිකන් අරගෙන බලන්න ගෙම්බෙක්. ගෙම්බ කියන්නේ මිනිහ කාගෙන් හරි හොත් තාම අහිංසක සතෙක්. කාටවත් කරදරයක් නැති සතෙක්. මිනිස්සු වැඩි ප්‍රිය කරන සතෙක් නෙවෙයි. හැබැයි අහිංසක සතෙක්. ඒකට ගෙම්බ සත්ත්ව ලෝකයේ ගත්තාම මිනිස්සුන්ට තක් ගාලා ඔළුවට එන සුදු චරිතයක්. නැත්තම් හොඳ අහිංසක සතෙක්. එතකොට නිකන් හිතලා බලන්න ගෙම්බේ සමන්ලෙක්ව අල්ලගෙන කෑවොත් ඒක බලන් ඉන්න වෙලාවට මිනිස්සුන්ට ගෙම්බ ගැන අර තිබිච්ච අහිංසක කාටවත් කරදරයක් නැති හැඟීම ගෙම්බ ගැන තියෙනවා. එහෙම නැත්තම් ඒ වෙලාවට මිනිස්සු කියන්නේ සමනලයට සාපේක්ෂව ගෙම්බ නපුරු සතෙක් කියලා. එහෙම නැත්තම් මිනිස්සු හිතන ඒ වෙලාවට ගෙම්බ කියන්නේ මේ ගෙම්බ ඇවිල්ලා මේ නරක සතෙක් බලන්න අර අහිංසක සමනලයව කෑවා. ඔගේ ෆීලින් එක තමයි අපිට බැරි වෙලා සමනලයව බේරගන්න ඔපචුනිටි එකක් හම්බුණා තමයි ඒකත් ගන්න. හරි. ඉතින් ඊළඟට හිතන්න නිකන් සිටුේෂන් එකක්. මේ ගෙම්බව කැරදියෙක් ඇවිල්ලා අල්ලගෙන කනවා. දැන් ඔන්න සමනලයව අල්ලන් කාපු හින්දා ගෙම්බ අපිට කළු ජරිත. එහෙම නැත්තම් මොකද නැති අහිංසක නැති සතෙක්. ඒ මොහොතට සාපේක්ෂව. දැන් මේ සමනලයා ගැරන්ඩියෙක්ව සමනලයා නෙවෙයි සර්. ගෙම්බව ගැරන්ඩියෙක් ඇවිල්ලා අල්ලගෙන කනකොට ඔන්න ඒ වෙලාවේදී අපිට ගෙම්බ අහිංසක සතෙක් වෙනවා. ගැරන්ඩියා නපුරු සතෙක් වෙනවා. සමහර ලාවට ගෙම්බගේ ජීවිතේ බේරගන්න අපිට ඔපචුනිටි එකක් තියෙනවා. අපි ඒක try කරමු. හරි. මට මේක කියන්න ඕනේ මිනිස්සුන්ගේ හොඳ නරකත් හැම වෙලේම මචං සාපේක්ෂයි. මිනිස්සු සමහර වෙලාවට එකම පුද්ගලයාට යම් හේතු කරන කොටගෙන සමහර වෙලාවට හොඳ කියන්න සමහර වෙලාවට නරක කියන්න පුළුවන්. ඒක උදාහරණයක් විදිහට ගන්න ඕගොල්ලන්ගේ ගම්වල ඉන්නවා නම් කවුරු හරි චන්ඩි. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක්, මත්පැන් ව්‍යාපාරිකයෙක්. හරි සිංහලෙන් කියනවා නම් කසිප්පු විකුණන පොර. මේ මිනිස්සයා ගැන ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් හම්බෙන කමෙන්ට් එකයි පිට මිනිස්සුන්ගෙන් ඇහුවොත් හම්බෙන කමෙන්ට් එකයි සමහර විට දෙකක් වෙනවා. ඒකට මම දැකලා තියෙන ගොඩක් වෙලාවට ගමේ ඉන්න ඔය කසිප්පු විකුණන මිනිස්සයා එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වෙනදාම බෙදෙන මිනිස්සු උනාට ගමේ හදිස්සි කටයුත්තක ගමේ මිනිහෙක් මැරලා ඒක වලලා ගන්න වලක් කපා ගන්න මිනිස්සෙක් නැති වෙලාවට ගමේ මිනිහෙකුට කර ගහන්න මිනිස්සෙක් නැති වෙලාවට දාන ගෙදරට මල ගෙදරට උදව්වට පොදව්වට කෙනෙක් නැති වෙලාවට ඇවිල්ලා ඉස්සරහින් හිට ගන්න ওই මිනිස්සු. ඒ සමහරවිට ගමේ මිනිස්සුන්ගෙන් අහුවොත් අපිට සමහරට අහන්න හම්බෙන්නේ ওই නරක වැඩ හරි මේ කරනවා තමයි. හැබැයි හරි හොඳ මිනිස්සයා. හැබැයි ඔය මිනිස්සයා ඔය කුඩු ව්‍යාපාරිකයම ඔයගොල්ලෝ ටීවී එකේ දැක්කොත් පොලිසියෙන් එවෙලා කුඩු බිස්නස් කරලා කුදලගෙන යනවා කියලා රටේ මිනිස්සු අන්න හොඳ වැඩේ කුට්ටඩි. කවුරු හරි ඔයගොල්ලෝ හිතනද කියයි කියලා නේ පව්. මේ මහත්මයා කුඩු විකුණලා හොයලා හිරේ ගිහිල්ලා කියලා. මම හිතන්නේ කවුරුත් එහෙම කියයි කියලා. ඉතින් එකම සිටුේෂන් එක. මේ වටපිටාව අපේ වටපිටාවේ ඉන්න මිනිස්සු වටපිටාවත් එක්ක මේ මනුස්සයා ගැටෙන විදිය, ජීවත් වෙන විදිය මේ දේවල් එක්ක එක ජාතියේ සිතුවිලි එක ජාතියේ views මිනිස්සුන්ට තවත් පුද්ගලයෙක් ගැන තියෙනවා. තවත් උදාහරණයක් කිව්වොත් ඔයගොල්ලෝ හිතනවාද කවදා හරි මේ මස් කඩේ කරන මිනිස්සයාගේ පුතාට තමන්ගේ දුව දෙන්න කියලා කිව්වොත් කවුරු මිනිස්සෙක් කැමතිද? බොහෝ දුරට මිනිස්සු කියනවා මස් කඩයක් කරන එක. හැබැයි තවත් කවුරු හරි පුද්ගලෙක් ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරලා කම්පැනියක් දාලා මිනිස්සුන්ට එම්ප්ලොයිමන්ට් එකක් දීලා හරි මිලියන ගාණක සල්ලි earn කරන ව්‍යාපාරයක් විදියට මස් ව්යාපාරයක් කරන පුද්ගලෙක් හිටියොත් එයාගේ පුතාට වාගේ දුව දෙන්න කිව්වොත් මිනිස්සු අර කියන කතාව කියයි. එහෙම නැත්තම්
සුපර්මාකට් චේන්ස් ගත්තොත් ලංකාවේ තියෙන මස් මාළු විකුණන. හැබැයි අර මස් කඩේ පුද්ගලයාට කරන නිගරුව සුපර්මාකට් එකේ අයිතිකාරයාට කරනවා. කරන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මිනිස්සු දේවල් හොඳ හෝ නරක විදිහට දකින්නේ එකක් තමන්ට සාපේක්ෂව. එහෙම නැත්නම් තමන්ගේ වටපිටාවට සාපේක්ෂව. එහෙම නැත්නම් තමන් අදහන ආගම, තමන් ධර්ම විශ්වාස, තමන්ගේ සමාජ පැලැන්තේ තමන් ඉන්න තැන මෙන්න මේ දේවල් වලට සාපේක්ෂව. ඒකින්ද අපිට මිනිස්සු කිසිම වෙලාවක මට හිතෙන විදිහට සුදු හෝ කළු එහෙම නැත්නම් හොඳ චරිත නරක චරිත කීදියට වෙන් කරන්න හරියම. හැබැයි මම එකක් ගන්නවා. අපි ජීවිතේ මරණ මොහොතේ මරණ මංචකයේදී අපේ හෘද සාක්ෂිය විශ්ේ අපිට කියනවා අපේ මතක විශ්වරෝම අරන් එනවා. තමන් ජීවත් වෙලා ඉන්න කාලෙදී තමන් කරපු කියපු දේවල් වලින් සමාජයට හානියක් වුණාද? සමාජයට පිළිලයක් වුණාද? කරදරයක් වුණාද? අන් අයට ප්‍රශ්න ඇති වෙන විදිහට තමන් ජීවත් වුණාද? එහෙම නැත්නම් තමන් සමාජයට හොඳ දේවල් කරපු, මිනිස්සුන්ට යහපත් දේවල් කරපු, මිනිස්සුන්ට උදව් කරපු හොඳ මිනිස්සෙක් විදිහට ජීවත් වුණාද කියන සිතුවිලි දෙක. එක තමන් හිතට මරණ මංචකයේදී. ඉතින් ඔය දෙකෙන් බහුතරය අඩුම 60-70ක් හොඳ දේවල් හිතට අර આવොත් හෘද සාක්ෂියට එකගව වාඩ හොඳ මිනිස්සෙක් විදිහට මැරෙන්න පුළුවන්. හැබැයි ඕකේ අනිත් පැත්ත උන. අනිත් ජීවිතේ 60-70ක් 80ක්ම කරලා තියෙන්නේ වැරදි දේවල්. සමාජයට හානි වෙන දේවල්. මිනිස්සුන්ට ඩැමේජ් වෙන දේවල්. ඔයාට නරක මිනිස්සෙක් විදිහට මැරෙන්න. ඉතින් මම ජීවිතේ හොඳ සහ නරක, හොඳ මිනිස්සු නරක මිනිස්සු, සුදු මිනිස්සු කළු මිනිස්සු මම ජීවිතේ දකින්න ඔය විදිහට. ඉතින් ඕගොල්ලන්ට ජීවිතේ පේන විදිය සහ ඕගොල්ලෝ මිනිස්සුන්ව දකින්න විදිය මේ වීඩියෝ එක යටින් කොටාගෙන යන්න. ඉතින් ඒ ගැන අපි සාකච්ඡා කරමු.